LTTE ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක හමුදාවන් වෙත පැමිණ සුබ සාධන අතරමැදි ගම්මානවල රැඳී සිටි පවුල් 48කට අයත් සමාජිකයන් 185 දෙනෙකු తాවකාලික නිවාසවල පදිංචි කරවීමට පියවර ගැනේ. LTT ත්‍රස්තවාදීන්ගෙන් සිවිල් ජනතාව මුදා ගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමත් සමග ජනතාව ආරක්ෂක හමුදා රැකවරණය පතා පැමිණීමට කටයුතු කළහ. දිනෙන් දින එම ජනතාවගේ ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබුණි. මේ නිසාම රජය වවුනියාව ප්‍රදේශයෙන් සුදුසු බිම් තෝරා සුබසාධන අතරමැදි ගම්මාන ඉදිකිරීමට කටයුතු කළේය. එම ජනතාවගේ සියලු අවශ්‍යතාවන් එම ගම්මාන වලින්ම සපුරා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැලසුම්ද සකස් කෙරිනා. මේ වන විට එම ජනතාවට ඔවුන්ගේ දෛනික ජීවිතයට කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයෙන් අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට රජය ක්‍රියා කර තිබේ. එම වැඩපිළිවෙල ජාත්‍යන්තර ප්‍රසාදයට පවා ලක්ව තිබුණි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා විසින් එම සියලු කටයුතු මෙහෙවනු ලබයි. සමාජ සුබසාධන අතරමැදි ගම්මානවල වාසය කරන ජනතාව මේ වන විට නිවාසවල පදිංචි කරවීමටද කටයුතු කර තිබේ. ඒ අනුව පවුල් 48ක් සිද්දම්බරම්පුරම් ග්‍රාමයේ පදිංචි කරවීමට කටයුතු කර ඇතැයි වවුනියාව දිසාපතිනි එම් චාල්ස් මහත්මිය පවසයි. එම ජනතාවගේ ඉල්ලීම මත මෙම පදිංචි කිරීම සිදු කෙරේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වවුනියාව දිසාපති කාර්යාලයේදී පැවැත්වින. ඊට එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝද එක්ව සිටියහ. නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වවුනියාව දිසාපති කාර්යාලය එම කටයුතු සිදු කරයි. සෙට්ටිකුළම මැණික් ෆාම් ප්‍රදේශයේද සුබසාධන ගම්මාන 3ක් ඉදිවන අතර ඊට රුපියල් කෝටි 30ක් රජය වැය කරයි.